මොකද හිතෙන්නේ ඒ කාලේ අදයි අතර තියෙන සම්මාන උළවල් ගැන? අද කාලේ තියෙන ගොඩාක් සම්මාන උළවල් ගැන පොඩි කනගාටුවක් තියෙනවා. හැබැයි එහෙම හරි ලංකාවේ සම්මාන උළවල් තියෙන එක ගැන මම ගොඩාක් සතුටු වෙනවා. ඒක සම්මාන උළෙලක් කරන්න ගොඩාක් මුදලක් යනවා. ඒ මුදල යනකොට ඒක ස්පොන්සර්ස්ලා අනිවාර්යෙන් ඕන. ඒතර අපි හිතන්නේ ස්පොන්සර් හැටියට අපි මොන හරි ආයතනයක් ගන්නවා. ඒතර ඒ ආයතනය ඒගොල්ලන්ගේ SMS මනාපයෙන් තමයි එන්න ඕන කියලා ආයතනය කියනවා. එතකොට අර සම්මාන වලට සල්ලි ඕන ඒක මෙහෙවන්න ඒක දැවන්ත ෂෝ එකක් සම්මාන වලක් කියන්නේ එතකොට ඉතින් විකිනෙන්න වෙනවා. ඔතනදී අහන්න ඕනේ මේ ආටිස්ට් කෙනෙක් වුණාන් පස්සේ විකිනෙන්න ඕනද? ඒ කියන්නේ තමන්ගේ දක්ෂතාවය විකුණන්න ඕනද? හේතුව තමයි දැන් මේ ලංකාවේ සින්දු කියන කට්ටියටත් ගාණක් නියම වෙලා තියෙනවා. එයා මෙන්න මේ ගාණ කියනවා කියලා. ඔබ හිතන්නේ ආටිස්ට්ලාත් විකිනෙන්න ඕනද? ආටිස්ට් කෙනෙක් කියන්නේ ඒගොල්ලෝ ජීවත් වෙන්න ඕන. ඇත්තටම දැන් සින්දු කියන කට්ටිය කිව්වනේ. දැන් මම හිතනවා අද ලංකාවේ ගායිකවන්ට තමයි ගොඩක්ම සල්ලි හම්බ වෙන්නේ. ඒගොල්ලන් තමයි ගොඩක්ම සල්ලි හොයන්නේ අපේ නළු නිලියන්ට වඩා. අද ලස්සන ෆිල්ම් එකක් තමයි අපි බැලුවේ විසල් ආදරේ කියලා. ඇත්තටම මම ෆිල්ම් එක ගැන විසල් ආදරේ ගැන මම ගොඩාක් සතුටු වෙනවා. මොකද ඒ අධ්‍යක්ෂකවරයාගේ මේ දෙවනි චිත්‍රපටය ඉතාමත්ම ලස්සනට කරලා තියෙනවා ෆිල්ම් එක.